ආයිබුවන් අද මං ආවේ පුංචි කාරණාවක් ගැන කතා කරන්න. මදු සමය ගත කරන රූපරාමු ඡායාරූප ළඟදීම ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ අපිට දැක ගන්න පුළුවන්. ඒ මං එහෙම කියන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ තියෙන මහර්ග අනර්ග වූ වටිනාකමක් ඇති කාරණාවක් තමයි විවාහ මංගල්‍යය. සරණ බන්ධනය, යුග දිවියට එළඹීම, එහෙම නැත්නම් මගුල, එහෙම නැත්නම් මංගල්‍යය, එහෙම නැත්නම් හිර ගැනීම මේ කියන වචන වලින් එදා ඉඳලා අද වෙනකම් පැවතගෙන එනකොට වෙඩින් එක, මැරේජ් එක, එන්ගේජ්මන්ට් එක, විවාහ ගිවිස ගැනීම ඔය ආදී වූ මොකුත් නාමකරණයන් මේ ආර්ය වෛවාහික මංගලෝත්සවය කියන කාරණාව වගේම පොදු යුග දිවියට ලැබීමේ කාරණාව වෙනුවෙන් නාමකරණය කරනවා. ආර්ය වෛවාහික මංගලෝත්සවය කියන්නේ බොහෝම වටිනා කාරණාවක්. චාරිත්‍රකරණය සහ චාරිත්‍ර ලැබීම කියන කාරණාවට දෙකොට්ටාසයම අධික ලෙස සාංශාරික පින්කුසල් පුරා පැමිණිය යුතුයි. මොකක්ද ඊට හේතු කාරණාව? වර්තමානයේ අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑතරම් මංගල කාරණා දකිනවා. අද මේ මංගල්‍යයකට සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ බොහොම කෙටි කාලයක්. අපේ ජෝතිර්වේදීතුමන්ලා මේ නැකත් නිර්මාණය කිරීමේදී කිනම් වූ කාරණාවක් පදනම් කරගෙන සිද්ධ කරනවාද කියන්නේ මම දන්නේ නැහැ. ජීවිතේ පළමු වතාවට මංගල පොරුමස්තකයට ගොඩවදින කුමරියකට කුමරුවෙකුට සිද්ධ කරන චාරිත්‍ර පිළිබඳව නිසි අවබෝධයක් හරියාකාරව පවතිනවා නම් විනාඩි 20ක් තරම් කෙටි කාලයක් සෑහෙනවා වෙන්න පුළුවන්. හැබැයි අභිනවයෙන් ප්‍රථම වතාවට ආහා පුරා කියලා පොරුමස්තකයට ගොඩ වෙන කුමරියෙකුට කුමරුවෙකුට මේ චාරිත්‍ර පිළිබඳව මන අවබෝධයක් වර්තමානයේ ඇති බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ තුල තියෙනවා සිංහල චාරිත්‍ර විදි, සිංහල විදි විදික්‍රම, ජනඋගත්භාවය, බුද්ධිමත්භාවය මේ තුල අපිට ගැබ් වෙලා තියෙන බව දකින්න පුළුවන්. චාරිත්‍ර සිද්ධ කරන ආකාරය දකින්නකොට මොනතරම් අපි මේ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරලා තිබුණත්, අධ්‍යාපනය හදාarලා තිබුණත්, දරුවන්ගේ ජීවිතවලට ගැබ්විය යුතුයම කාරණා ගැබ්වී නැති බවක් අපිට දකින්න තියෙනවා. ඉතින් ඒ නිසා දෙමාපියෝ සහ වැඩිහිටියෝ සහ මේ පිළිබඳව දන්නා වූ ඇත්තන්ගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත මේ කරුණු කාරණා සිද්ධ වෙනවා නම් වටිනවා. මොකද නව්‍යකරණයේ බොහෝ දුරට සමහර තැන්වලදී 100% සර්වසාධාරණ නොවන බවක් කවදා හරි දවසක මට හිතුණා වගේම ඔබට හිතේවි. මම ඔබට හිතන්න කියලා කියන්නේ නැහැ. ඔබට හිතේවි. ඒ දවස වැඩි ඈතක නැහැ. ඉතින් මේ ආර්ය වෛවාහික මංගලෝත්සවයට ආර්ය භාවයට පැමිණිලා මංගල උත්සවයක් සිද්ධ කරවා ගන්න හැමෝටම බෑ. නමුත් පොදුවේ සිංහල ජන සංස්කෘතිය තුළ, මානව සංස්කෘතියින් තුළ මානව ධර්මයන්ට පොදු වූ වටිනාකම් සහිත වූ ක්‍රමවේදයකට මේ ජීවන රටාවන් අලංකාරවත් කර ගැනීම සහ අර්ථාන්විත ධර්මාන්විත කරවා ගැනීමේ වටිනාකම් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් පවතින්න ඕන. අන්න ඒ නිසා තමයි මේ පුංචි කාරණාවක් මම මේ විදියට ගෙන හැර දක්වන්නේ. ඉතින් මංගල දිනය සහ මංගල චාරිත්‍ර පිළිබඳව කතිකාවතක් ඇති කරන්න ඕන කාලයකට අපි ඇවිල්ලා ඉන්නවා. අපි සූදානම් වෙනවා ඉදිරියට සද්දත් මහත් උගතුන් ඇතුළු කොටගෙන මේ ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතිය තුළ පවතින විවාහ මංගල චාරිත්‍ර පිළිබඳව කතිකාවතකට එළඹෙන්න. උඩරට පහතරට සබරගමු කියන තුන් සම්ප්‍රදායේ ඊටමත් අලංකාරවත් වූ, වටිනා වූ, මහඟු වූ, ඊටම අනබිබවනීය වූ චාරිත්‍ර කොට්ටාසයන් පුරාතනයේ ඉඳලා පැවතගෙන අවිලා තියෙනවා. වර්තමානයේ වෙනකන් අන්න ඒ කාලපරාසය තුළ විහිදුනා වූ චාරිත්‍ර ධර්මය මතුවනාගතයට සියලු ජනයාගේ
සහ ශ්‍රී ලාංකික අභිමානය පිණිස වටිනාකම් කරන්නට ඕනෑය කියන අදහස මට ඇති වෙලා තියෙනවා. පුද්ගලික කාරණාවක් නෙවෙයි. නමුත් සමාජයේ පවතින සමහරක් ක්‍රමවේදයන් දිහා දැක්කහම මට එහෙම හිතිලා තියෙනවා. සමහර විට ඔබටත් එහෙම හිතිලා ඇති. අපි ඒ ගැන සාකච්ඡා කරමු. හමුවේ මතුවට ඒ මාතෘකාව ඔස්සේ තවත් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.